ආයිබෝවන් යාළුවනේ ඔන්න මම දැන් ඉන්නේ බෙන්තොට බීච් එක ගාව. වෙලාව හවස 4:00 මං ඔයාලට පොරොන්දු වුණා කොහොමද මාසේ ඉන්කම් එක කියලා මං ඔයාලට දෙනවා කියලා සමරි එකක්. ඉතින් ඇත්තටම ගිය මාසේ ටිකක් බිසි මාසයක්. වැඩ ටිකක් කරා. ඇත්තටම වැඩ ගොඩක් තිබුණා. ඇත්තටම මම දවස් සාමාන්‍යයෙන් 25ක් විතර වැඩ කරලා තියෙනවා. කියන්නේ ෆුල් ටයිම් දවස් 22ක් විතර වැඩ කරලා තියෙනවා. සාමාන්‍යයෙන් වරුව ගානේ වගේ දවස් 6ක් විතර වැඩ කරලා තියෙනවා. ඇත්තටම ගත්තොත් ඉතින් දවස් 25ක් වගේ තමයි ටෝටලි වැඩ කරලා තියෙන්නේ. ෆුල් ටයිම් ෆුල් ඩේ දවස් 25ක් වගේ වැඩ කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔයාලා බලන්න මම කොහොමද මෙන්න මේ වගේ පොතක මං අනිවාර්යෙන් ලියනවා කොහොමද මේ ඩේලි ඉන්කම් එක මේ තියෙන්නේ. 26000යි කොහොමද Uber pick me ඊට පස්සේ කොහොමද මට ගිය කොස්ට් එක ඊට පස්සේ ටෝටල් එක ඊට පස්සේ මෙතනින් මම ඩේලි කොහොමද අප්ඩේට් එකක් යනවා. ඉතින් ඔන්න මම දැන් පස්වෙනිද වෙද්දි 60 ගාණක් ඔහොම ඊට පස්සේ මට මෙන්න මේ 70ක් තියලා ඊට පස්සේ 70 ගාණක් තියලා ඊට පස්සේ මම මගේ වාහනේ AC කවුලින් ටික දැම්මා. ඊට පස්සේ ඔන්න 40 ගාණට ආයි බැස්සා. ඔහොම ගිහිල්ලා ඔන්න 74ට ඊට පස්සේ ඔහොම ගිහිල්ලා 1.23යි 1.41 1.52 1.92යි 84යි 35යි 2.2යි 1.20 ගණන් ඔහොම මම කොහමරි මෙන්න මෙතන ඔයාලට පේන ඇති සර්විස් එක කරා 27යි ගාණක් ගිහිල්ලා තියෙනවා. පොඩි රිපෙයාර් ටිකක් කරා. ඊට පස්සේ ලොකුම රිපෙයාර් එක මෙන්න ෆිනෑන්ස් එක 1.18යි ඊට පස්සේ CV ජොයින්ට් එක කරා 49යි ගාණක්. ඉතින් ඔන්න මට ඉතුරු වෙලා තියෙන මාසෙට මෙන්න මේක තමයි ඉතුරු වෙලා තියෙන්නේ. මෙන්න බලන්න මං කීයක් හොයලාද කියලා. ටෝටල් එක 5,09,426යි. කොස්ට් එක ගිහිල්ලා තියෙනවා කීයක්ද 4,03,420ක්. ඉතුරු වෙලා තියෙනවා 1,06,000ක්. මෙන්න මේක තමයි ඉතින් සමරි එක. මෙන්න මේ වගේ යාළුවෝ ඉතින් ඔයාලා පොතක් යූස් කරලා ඔයාලගේ ඩේලි ඉන්කම් එක කොහොමද යන්නේ වැඩ ටික කියලා ඉතින් බලන්න. අපි නම් මම නම් එහෙම තමයි කරන්නේ. ඉතින් ඔන්න ඕක තමයි ඉතින් තත්ත්වේ. හරියනම් යාළුවනේ